Hi guys, welcome back to my channel. අද හදමුද මේ රසම රස egg noodles එක. එන්නකෝ මොනවද ඕනේ කියලා බලන්න. තඹගත chicken තීරු වලට ඉරලා, carrot, sausages, ලූණු, සුදු ලූණු, කරපිංච මගේ නම් ඉවර වෙලා. ඊට පස්සේ මෙන්න මේ medium egg noodles එකයි බිත්තරයි ඕනේ. egg noodles එකට අනිවාර්යෙන් බිත්තරයක් කැපයි. ඊට පස්සේ pan එකක් අරගෙන ඒකට වතුර දාලා ඒක චුට්ටක් රත් වෙගෙන එනකොට තෙල් ටිකක් දාන්න. මම මේකට දැම්මේ olive oil. ඊට පස්සේ මේක නටනකම් ඉන්න ඕනේ. ඊට කලින් noodles එක දාන්න එපා. ඊට පස්සේ මට අවශ්‍ය ප්‍රමාණයට මම මේකට noodles ටික add කරගන්නවා. මම දෙකක් විතරයි add කරගන්නේ. මොකද මමයි husbandයි විතරක් ඉන්න හින්දා. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට ඔයගොල්ලන්ගේ noodles ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ විනාඩි 2-3කට පස්සේ හොඳට තැම්බිලා තියෙන noodles ටික. මේ ටික ඔයාලා ඊට පස්සේ වතුර පෙරලා අරගන්න ඕනේ. ඊට පස්සේ වෙනම භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා ඒකට සුදු ලූණු දාලා පොඩ්ඩක් අමු ගතිය අරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මම තඹගත්ත chicken ටික තීරු වලට ඉරාගත්ත. ඒකත් මම හයි වෙනකක් නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයට chicken ටික බෙද ගන්නවා. ඊට පස්සේ මම මේකට sausages ටික එකතු කරගෙන අර වගේම පොඩ්ඩක් බෙද ගන්නවා. මම ඊට පස්සේ බිත්තරයක් එකතු කරනවා. ඔයාලා කැමති බිත්තර ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මම මේකට කපාගත්ත ලූණු ටික සහ කැරට් ටික තියෙනවා නම් කරපිංච ටික එකතු කරගන්නවා මේ වෙලාවේ. මොකද මේ ටික ගොඩාක් අර ලූණු තැම්බෙන්න අවශ්‍ය නැහැ. හැපෙන ගානට තිබ්බහම මේ noodles එකට ගොඩාක් රසවත්. ඊට පස්සේ ඒ ටිකත් එක්කම ඔක්කොම එකට මිශ්‍ර කරගන්නවා හොඳින්. මේ වෙලාවේ ඕගොල්ලන්ගේ රස අනුව කැලි මිරිස්, ගම්පිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. ඔයාලගේ රස ප්‍රමාණය අනුව සහ සැර ප්‍රමාණය අනුව කැලි මිරිස්, ගම්පිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ මතක් කරනවා ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මගේ Simply Hansika YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. like කරලා subscribe කරලා bell icon එකත් ඔබන්න කියලා මතක් කරනවා. මේ වෙලාවේ මම දාන්නේ seasoning sauce එක. මේක Chinese sauce එකක්. හැබැයි ටිකක් pan රසට හුරුයි. කැමති නම් මේක ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. ඉතින් මම අද add කරගන්නවා මේ sauce එක. මම ඉස්සලාම ඇඩ් කරගන්නේ කුඩා ප්‍රමාණයක්. ඊට පස්සේ මම මගේ තඹගත් noodles ටික දාලා හොඳට mix කරගන්නවා. විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ noodles එකෙන් mix කරනකොට ගෑරුපු දෙකකින් mix කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට noodles එක කැඩෙන්නේ නැහැ. හරි දැන් අපි noodles එක mix කරගෙන ඉවරයි. දැන් තියෙන රස බලන වෙලාව. මේක ගොඩක්ම ideal dinner එකකට. හරිම simple ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා පුළුවන් නම් හදලා බලලා රස බලලා මගේ Simply Hansika Facebook fan page එකට ෆොටෝ එකක් එහෙම දාන්න කියලා. දැන් අපි මේක පිඟානයකට බෙදාගෙන රස බලමු. ඉතින් මෙවැනි තවත් රසවත් වීඩියෝ අරගෙන එන්නම්. මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.